අක්කේ 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 මේ මොකද මේ පොඩි අක්කගේ ඇඳුම් මොනවා හරි ටිකක් දෙන්නකෝ මෙයාට. ඒයි අද ඉඳන් මෙයා මෙහෙන ඉන්නේ. අම්මේ අම්මේ මොකද බං අම්මා සමීතියට ගියා. මේ මොකද මේ අක්කේ මේ ඔන්න මං අක්කලාගේ නෑනව ගෙදර එක්කන් ආවා. ඈ අක්කලාගේ නෑනව ගෙදර එක්කන් ආවා. ආයි කියපම් බලන්න. මේ ඇයි එහෙම අවුලද? අවුලක් නෑනේ. යකෝ අම්මත් ගෙදර නෑ තාත්තත් ගෙදර නෑ. ඊයර තෝත් ගෙදර නෑ. ඊයර තෝ මේකිත් එක්කද හිටියේ? මේ ඊයර සුරේෂ්ලාගේ ගෙදර නිති. ඔය කරලා තියෙන්නේ. හරි. දැන් ඉතින් කුසුමාවතී නැන්ද ගිහිල්ලා මුළු ගමේම පතුරවයි. ඉතලා හමාරයි දැන්. මොනවද බං උඹ මේ කරන වැඩ? මෙව් අක්කේ ඇවිල්ලා මගේ අනාගතයට කරන මූල්‍යමය ආයෝජන. මණිකේ ඔයා යන්න ගිට. පළ එළියට. දැන් කවුද උඹට මේ කිව්වේ මෙහෙකන් එන්න කිව්වේ? අයියෝ මේකි තව ඉගෙන ගන්නවා. මට 18 පැන්නක්කේ මීට මාස දෙකකට කලින්. ඔව් ඉතින් මේ මම මණිකට තෑග්ගකුත් දුන්නේ. පොලිසිය යන්න වෙන වැඩ මෙව්වා. හේරත් මාම ඇවිල්ලා මොනව කරයිද දන්නේ නැහැ මෙහෙ. අක්කා බය වෙන්න එපා අක්කේ. මං ගිහිල්ලා හිගරතයාගේ බෙල්ලට පිහිය තියලා දෙකක් කතා කරලා ආවේ. ආයෙ එන්නේ නැහැ ඔක මේ පැත්තට බලන්න. මණික යන්න ගෙට. ගිහිල්ලා අර අක්කෙන් ගවුමක් කිල්ල ගන්නකො. අපි හෙට යන් ගාමට් එකට. ඉන්ටර්වයුව එකට. වරින්. ගාමට් එකට ඒක තමයි අක්කේ මූල්‍යමය ආයෝජනය කියන්නේ. අවුල් අපි ඉන්නේ සුරලෝකෙ මෙහෙ ආවේ මැරිලා හිනා යනෝ බලන් තිබ්බන් ආපු පාර හැරිලා ගෑනු බඩ පෙන්නගෙන අඳින එක වැරදි නම් මොකටද සාරියක තිබ්බේ බඩ ඇරිලා ඩෝංගල පතු වෙන්න ඕන් දැම්ම මලුවන්ට පාන් දැම්ම වගේ ඇවිත් තාල යන්න එන්නේ පහල යන්න ඇවිත් අට වාල යන්න අපි ගැව්වේ මොරා නිසා පදිරි වෙන්නේ